Hello guys, කොහොමද? Good morning. ඉතින් ඔන්න Beyond Borders අපි ලංකාවට ආවා. ඉතින් අපු ගාම පොඩි වීඩියෝ එකක් කරන්න හදන්නේ. ඉතින් ගොඩක් දවසින් කරන්න බැරුණා වීඩියෝ එකක්. ඉතින් අද ලස්සන ලොකේෂන් එකකට යන්නේ. ඔයත් ආස වෙයි, ඔයාලත් ආස වෙයි මේ ලොකේෂන් එකට. එහෙනම් අපි යන ගමන් බලමු මොන වගේ තැනකටද යන්නේ කියලා. ගයිස් ඉතින් මම ඉන්නේ දැන් මහියංගන පැත්තට යන ගමන්. කියන්නේ බණ්ඩාරවල ඉඳලා මහියංගනේ පැත්තට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් එතකොට ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. ඉතින් මම දැක්කා මන්සරන්න එයත් මේ ලොකේෂන් එකම දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එක වගේම වෙනවා. ඉතින් මේකත් පොඩ්ඩක් ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මොකද මේ වගේ තැනක් දැක්කහම ඉතින් නවත්තන්න නැතුව යන්න බෑ. ඉතින් මා ලස්සනයි මේ ලොකේෂන් එක. අද වැස්සත් නෑ. මේ ගිය සතියේ නම් වැස්ස ටිකක් තිබ්බා. ඉතින් අද නම් නෑ. ඉතින් බලන්න මේකේ තියෙන ලස්සන. ඉතින් හොඳට වතුර පිරීලා මේ දවස් ටිකේ වැස්ස නිසා. ගයිස් ඔයාලත් මෙතනින් යනවා නම් ඉතින් නැවතිලා බලලා යන්න ඕනම තැනක්. මාරම ලස්සනයි. ඒ වගේම අද නම් සෙනගත් නැහැ. මෙතන වැඩි සෙනග නැහැ. ඉතින් මේ ක්ලයිමේට් එකත් අද මරු. ලොකුට වැස්සත් නැහැ, රස්නෙත් නැහැ. ඉතින් මාරම ලුක් එකක් තියෙන්නේ මෙතනට. ඉතින් ඔයාලත් આવොත් මෙතන අනිවාර්යයෙන්ම නැවතිලා ඇවිල්ලා මේ බලලා යන්න. ගයිස් අපි දැන් ඉන්නේ 18 වංගුවේ. දැන් මේ ඉන්නේ දෙවෙනි වංගුවේ. ඉතින් උඩට යන්න යන්න තමයි වංගු වල නම්බර්ස් 2 3 4 කීක උඩහට තමයි යන්නේ. සෝරි පහළට යන්නේ. ඉතින් මේ දෙක ඊළඟට ඉන්නේ උඩට 3. සෝරි පළවෙනි. ඉතින් මෙතනට ආම ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පිටිපස්සෙන් පේනවා. ඉතින් මහියංගනය අසලක ඒ ඒරියා එක පෙන්නනවා. ඊට පස්සේ මහවැලි ගඟ මේ පැත්තෙන් තමයි යන්නේ. ඉතින් මාර ලස්සනයි view එක. එහෙනම් අපි යන් තව දුරයි. පැයක් විතර ගමනක් තියෙනවා. ඉතින් එහෙනම් අපි යන ගමන් හම්බෙමු. Hi guys, අපි ආවා glamping by off trick place එකට. ලොකේෂන් එකට ආවා. ඉතින් මේකේ තමයි අපි ආවේ. ඉතින් සුපිරි ඔෆ් රෝඩ් වාහනයක තමයි ආවේ. ඉතින් මේක හොඳට මොඩිෆයි කරලා තියෙනවා. මේ මඩ් ටයර්ස් දාලා අත්‍තරම මේ පාර නම් ටිකක් අමාරුයි වෙන්නේ. ඉතින් මේ පාරේ එන්න පුළුවන් විදිහට සුපිරිටම හදලා තියෙන වාහනේ. Hilux එක. ඉතින් අපි එහෙනම් ඇතුළට ගිහලා බලමු මොන වගේ ලොකේෂන් එකක්ද. මොකද්ද මේ මොනවද එතන තියෙන්නේ කියලා අපිට ඉන්න තැන කොහොමද හදලා තියෙන්නේ කියලා ඉස්සර එන අපි බලමු. ගයිස් මට එක ජියෝ කැටගරි එකේ තියෙන ඩෝම් එකක් හම්බුණා. දුන්න යාලා මට. ඉතින් මේක තමයි මට දුන්න ඒ ඩෝම් එක. ඉතින් අපි එන ඇතුළට කියලා බලමු මොන වගේ දේවල්ද ඇතුළේ තියෙන්නේ කියලා. ගයිස් මේක තමා ඩෝම් එක. ඉතින් මේක මාර ලස්සනයි ඇතුළ. මේ මෙතන තියෙනවා නිකන් වින්ඩෝ එක විදිහට යාලා මෙන්න මේ හදලා තියෙනවා. මේ පැත්ත කවර් කරලා තියෙනවා.
ඉතින් බෙඩ්රූම් මේ බෙඩ් එකක් තියෙනවා මේකේ මේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම පොඩි ටේබල් එකක් අතර තියලා තියෙනවා. ඒ වගේම පොඩි චෙයර්ස් එකක් තියෙනවා ලස්සනට. ඉතින් ලොකු මිරර් එකක් තියෙනවා. ඉතින් මේ මිරර් එක ඉතින් ඒ වගේම ෆෑන් එකක් දීලා තියෙනවා. ඉතින් මාර ලස්සනයි මේක. මේ ඉතින් දැන් අපි හදන්නේ ලන්ච් එක ගන්න. ඉතින් යාලා අපිට ලන්ච් එක arrange කරනවා දැන්. එහෙනම් අපි බලමු. දැන් තව හයික් එකක් කරන්න තියෙනවා. ඊට පස්සේ නේචර් බාත් එක ඒ ඔක්කොම යාලා අපිට මේ දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. ගයිස් ඒ වගේම හැම ඩෝම් එකකටම හදලා දීලා තිනවා යාලා සෙපරේට් වොෂ්රූම් එකක්, ඉතින් කොමඩ් එකක්, හොඳ සින්ක් එකක්, ඒ වගේම ෂවර් කැබින් එකක්, හොට් වෝටර් ෂවර් කැබින් එකක් තියෙන්නේ. ඉතින් ටවල්ස් ඊළඟට ෂවර් ජෙල් ඒ වගේ දේවලුත් යාලා අපිට දෙනවා. ඉතින් පොඩි හොටෙල් එක්ස්පීරියන්ස් එකක් වගේ පොඩි ලස්සනට මේ කැබින් එක හදලා දීලා තියෙන්නේ. ගයිස් අපි යන්න හදන්නේ දැන් හයික් එක. දියල්ලක් තියෙනවා ඒක බලන්න එක්ක යන්නේ. මම හිතන්නේ කටහැර ඇල්ල මම හිතන්නේ අර කිව්වේ. ඉතින් එහෙනම් හයික් එක දැන් පටන් ගන්නවා. ඉතින් නකල්ස් රේන්ජ් එකේ තියෙන දියල්ලක් තමයි එතන තියෙන්නේ. ඒ වගේම මේ පැත්තේ. ඉතින් අපි එහෙනම් යන ගමන් කතා කරමු. ගයිස් අපි දැන් යන ගමන් ඉන්නේ මේ හයික් එකේ. ඉතින් මේකත් හරියටම මේකත් නකල්ස් දුම්බර මේ රේන්ජ් එකටම අයිති මේ වනාන්තරයක් නිසා ඒ පරිසර පද්ධතියම තමයි තියෙන්නේ. ඉතින් මේකේ අර අපි එක සැරයක් ගියා මේ දුවිලි ඇල්ල බලන්න ඇටන් වල පැත්තේ තියෙන එක. ඉතින් ඒතවරත් මේ විදිහටම තමයි තිබ්බේ. ඉතින් මේ හරිම ලස්සනයි. මේ පැත්තේ වැඩිය මේ කට්ටිය එන්නේ නැහැ. ඉතින් අර හයික් කරන අය ටිකක් අඩුවෙන්ලු එන්නේ. ඒකෙත් පොඩ්ඩක් පරිසරය පොඩ්ඩක් ලස්සනට මේ ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න මේ මීවන ශාක එහෙම මාර ලස්සනයි. මේ අර තෙත් කලාපේ තියෙන ඒ හැම දෙයක්ම ලස්සනටම ආරක්ෂා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් වගේ දුරට යන්න තියෙනවා. ඉතින් එහෙනම් අපි යන ගම බලමු තව ලස්සන තැන් මොනවද තියෙන්නේ කියලා. ගයිස් මම ඉතින් සවුන්ඩ්ස් මොකද මියුසික් එකක්වත් දාන්නේ නැහැ. මොකද මේ මට ඕනේ ඔයාලට මේ කැලේ තියෙන ශබ්ද ඒ වගේ දේවල් ඇහෙන්න ඔයාලට මේ කරන්න ඒ ෆීලින් එක ඔයාලට දෙන්න. ඉතින් මේ වතුර ගලාගෙන එන ශබ්ද, කැලේ කුරුල්ලෝගේ ශබ්ද, ඉතින් මේවා ඔක්කොම ඔයාලට හොඳට අහගන්න පුළුවන්. පොඩි හයික් එකක් තියෙනවා. ඉතින් පොඩි ලොකු එකක් නෙවෙයි. ඉතින් වැඩි දුරක් නැහැ. තව මේ දියල්ලට. ඉතින් මේ එයාලා මෙතන හරවල තියෙන වතුර පාර කෙලිම දියල්ලෙන් එන්නේ මේ සම්පූර්ණ
මේ පහළ ඉන්න අය බොන්න ගන්නවා කියන්නේ මේ වතුර. ඉතින් සම්පූර්ණ පිරිසිදු ජලය තියෙන්නේ. එයාලා කිව්වා අපිට නානවා නම් උඩට ගිහිල්ලා මේ ෂැම්පු පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඇල්කොහොල් ගෙනියන්න එපා. ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. මොකද එයාලා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා මේ පරිසර පද්ධතියයි. එයාලා මේ බොන වතුර ගන්න තැන් නිසා එයාලා මේ ග්ලැම්පින් බයි ඔෆ් ට්‍රෙක් කියන එකේ කට්ටියම ඉතින් දැනුවත් කළා තමයි අපිව මෙහෙට එවන්නේ. මොකද එහෙම මිනිස්සු මේව අපවිත්‍ර කරොත් එහෙම මේ පහළ ඉන්න කට්ටියට බොන වතුර හින්දා මේ පිරිසිදුව තියන්න ඕනේ. ඒක යාළගේ වගකීමක් හින්දා එයාලා අපිට ඉතින් ඒ ඔක්කොම මේ උපදෙස් ටික දීලා දැනුවත් කළා තමයි අපි උඩට එවන්නේ. ඉතින් දැන් අපි දියාලේ පහළ කොටසට ආවා. ඉතින් මෙතනත් හරි ලස්සනයි. මෙතනත් නාන්න පුළුවන් තැනක් තමයි එක. ඉතින් මෙතන ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. හොට් ලොකේෂන් එකක් ඉතින් මේක. මේ වන් ඊට පස්සේ view එක මේ පැත්තේ තමයි තියෙන්නේ දියල්ල. අපි මේ පැත්තට යන්න. ඉතින් අපි අර කලින් හිටපු තැන ඉඳලා වෙනම පාරක් තියෙනවා දියැලට යන්න. මොකද එතනින් නගින්න බෑ. මේ විස්සනවා. සපත්තු එහෙම දාගෙන නගින්න බෑ. ඉතින් පොඩි පාරක් තියෙනවා කැලේ ඇතුලේ. ආය එතන ස්කිප් කරලා උඩට එන්න පුළුවන් විදිහට. ඉතින් මේ ඔයාලා එනවනම් පොඩ්ඩක් මතක තියාගන්න. එතනින් උඩ නගින්න එපා. මොනවද වැටෙනවා. ඉතින් ආයෙ වැටෙන්නේ මෙතනට. පහළ තමයි අපි හිටියේ. මෙතනින් පල්ලෙහා හිටියේ. මෙතනින් පල්ලෙහා යන්න ඕනේ හදන්න. පල්ලෙහා තමයි අපි හිටියේ දැන්. අපි ආවේ එතනින් මෙහෙම වටින් ඇවිල්ලා මෙතන තාම. එහෙනම් අපි යන් ගියල්ල බලන්න මේ ගස්වල ලස්සනට පාසි බැඳිලා මේ පරිසරය ලස්සනට ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි ආවා කටහැර ඇල්ලට. පොඩි හයික් එකක් ඇවිල්ලා බාන්න මාර ලස්සනයි මෙතන. දියැල්ල මාරම ලස්සනයි. ක්ලයිමේට් එකත් හොඳයි. ඉතින් ලස්සනට පේනවා දියැල්ල. මෙතන හිතට වඩා ටිකක් උසයි දියැල්ල. ලස්සනයි. ඉතින් මාරම ගතියක්.
දියැල්ල ළඟට යන්න බෑ මේ ටික ඔක්කොම මේ පින්න වැටිලා ලිස්සනවා. ඉතින් මේ එතනට යන්න බෑ. එහෙමනොත් මේ මම සපත්තු දාන් ඉන්නේ. ලිස්සන හින්දා වැටෙන නිසා මේ මොකද දෙලින්ම දින පල්ලම් ප්‍රපාතය. ඒකින්ද යන්න බෑ එතනට. ඉතින් මේක තමයි කටහැර ඇල්ල. මාරම ලස්සනයි මේක. අතන පොඩි පූල් එකක් වගේ තියෙනවා පහළ. එතනකින් නාන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේක තමයි ලස්සනටම පේන ඇල්ල. ගයිස් ඉතින් මේක තමයි කටහර ඇල්ල. ඉතින් ලස්සනට වතුර පාර පහළට එනවා. මාළම ලස්සනයි. ඉතින් මෙතන ගොඩාක් කවුරුත් නැහැ. අත්‍තරම කිව්වොත් මේ හරිම හොඳට එන්ජොයි කරන්න පුළුවන් දිය ඇල්ල බලලා. ඒක කවුරුත්ම නැහැ. සෙනගත් නැහැ. ඉතින් ඒක නිසා ඉතින් මේක තමයි ලස්සනම නකල් රේන්ජ් එකේ තියෙන තවත් එක ලස්සන දිය ඇල්ලක්. ඉතින් දූවිලි ඇල්ල තව ගොඩක් ඇල්ල තියෙන. ඒ අතරින් එකක් තමයි මේකත්. ඉතින් ඔයාලත් එනවනම් ග්ලැම්පින් බයි ඕෆ් ට්‍රෙක් ඇවිල්ලා ඉතින් ඔයාලට ගන්න පුළුවන් මේ ට්‍රැකින් එකක්. ඉතින් ඒ හයික් එක ඇවිල්ලා ඔයාලා ගයිඩ් කරනවා මෙතනට එන්න. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා නාලා එන්ජොයි කරලා යන්න. ගයිස් ඔයාලා ඉතින් දියැල්ල යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. ගොඩක්ම පරිස්සම් වෙන්න පොඩ්ඩක් නෙමෙයි මේ මම වැටුණා මේ ඉස්සලා. ඉතින් පොඩ්ඩක් අතත් තුවාල වුණාද කොහෙද? ඉතින් මේ සපත්තු දාගෙන එහෙම යන්න එපා. බයික් එක ගියාට කමක් නැහැ. ඉතින් එහාට සපත්තු ගලවලා මේ මෙතනින් එහාට එගොඩ වෙන්න. නැත්තම් මේ මොකද වතුර පාරේ කකුල තියන්න වෙනවා අපිට. ඒතකොට ලිස්සනවා. ඒකින්ද හරි පරිස්සමෙන් මේ කොහොම තමයි ඉතින් වැටෙනවා. බයික් එකක් යනකොට ඕක ගණන් ගන්න දේවල් නෙමෙයි. ඉතින් මේ මොනවාද පරිස්සමෙන් යනකොට යන්න ඔයාලා. ඔයාලට පේනවද දන්නේ මේ පිටිපස්සේ තියෙන කන්දක්. මේ කන්දේ නමක් කිව්වා රාජකන්ද හරි මොකක් හරි ඒ වගේ කන්දක්. මේකේ දැනට කාටවත් හයික් එකක් යන්න බැරි වෙලා තියෙනවා කියලා කිව්වා. මේ ගියොත් අතරමං වෙනවා කියලා. ඉතින් මේ ගොඩක් ඔය ඒපයි ගමේම කට්ටියත් ගිහිල්ලා තියෙනවා මේ හයික් එක. හැබැයි එයාලටත් යන්න බැරි වෙලා තියෙනවා උඩටම. ඉතින් මේ ඒක මේ අපිට කිව්වේ මේ ග්ලැම්පින් බයි ඕෆ් ට්‍රෙක් එකේ කට්ටිය. ඉතින් මේ කන්ද හයික් එකක් යන්න ගොඩක් කට්ටිය ආසයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ යන්න බෑ කියලා කිව්වා. එහෙම කේස් එකකුත් තියෙනවා එතන. ගයිස් අපි ඔන්න දිනයක ගන්න ආවා. ඉතින් මට ඇවිල්ලා තියෙන්නේ පොත්තුවක්. 9 මිනිස් පොත්තුවක් නෙවෙයි වැරදි. ඒක ඇත්තටම මෙයා ගත්තේ. ඒක මට පාස් කරලා යා. ඉතින් බලමු අපි අද කොහොමද මෙයාලගේ කෑම වල රස කියලා. ගයිස් අපි ටෙස්ට් කරා මේ කෑම එක. මාළම රහයි ඉතින් කෑම. එයාලගේ ඇත්තටම කෑම හොඳයි. මේ දවල් කෑම එකත් හොඳට තිබ්බා. දැන් මේ දින එකත් ගොඩක් රහට දෙනවා. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ කෑම එහෙම රහ බලලා යන්න.
Good morning guys. ඔන්න උදේම නැගිට්ටා 6:45 වගේ වෙලාව. ඉතින් ඉර නැගගෙන යනවා අර පැත්තේ. ඉතින් ඇත්තටම අර පැත්තෙන් තමයි සන්රයිස් එක තියෙන්නේ. මට මේ කඳු වලට වැහිලා ඉඳලා පේන්නේ නැහැ. මේ පැත්තෙන් දැන්ටමත් එළිය වැටලා තියෙන ලස්සනට. ඉතින් මාර කූල් ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඉතින් නියම එක්ස්පීරියන්ස් එකක් මේ මේකෙත් ඩෝම් එකෙත්. ඉතින් ලස්සනට පේනවා view එක මෙතනට. අර ගති ඉතින් ඒ ලොකේෂන් එක ඇත්තටම මා ලස්සනයි. ඉතින් මේ වගේ තමයි view එක තියෙන්නේ උදේ පාන්දරම. ගයිස් ඉතින් අපි යන්න හදන්නේ. මොකද චෙක් අවුට් එක 11ට අපි පොඩ්ඩක් පරක් වුණා. මම මේ පොඩ්ඩක් හයික් එකක් කරන්න ගිහිල්ලා. ඉතින් එහෙනම් අපි මේ වගේ සුපිරි ප්ලේස් එකකින් ආයෙ හම්බෙමු. මේ ඔයාලත් එන්න glamping by off rec. ඉතින් මෙයාලගේ සර්විස් එක නියමයි. කෑමත් පට්ට රහයි. ඉතින් මෙතන වාහනේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන එක මේ සුපිරි ඔෆ් රෝඩ් වාහනයක් යාලට තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අරලිය ඩෝම් එක තියෙනවා මෙතන. මෙතන තව අනිත් ඩෝම් එකේ නම් මතක නැහැ. පල්ලෙහා පිරමීඩ් එක තියෙනවා. ඉතින් ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. ගයිස් මේ ඉන්නේ ඔෆ් ට්‍රෙක් එකේ යසිත්. ඉතින් ඔයාලට එනවා නම් මෙතනට මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාගේ නම්බර් එකක් තියෙනවද? යසිත් නම්බර් එක 78යි 759 ඉතින් ඔයාලට මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් සුපිරි ප්ලේස් එකක්, හයික් එකක් යන්න පුළුවන්, ඉදියාලකුත් බලන්න පුළුවන්. ඒ වගේම කෑම සුපිරි, ඉන්න තැනත් සුපිරි. ඉතින් ඒක නිසා මෙතනට ඇවිල්ලා එන්ජොයි කරලා යන්න අනිවාර්යෙන්. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරි ප්ලේස් එක. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ජය වේවා.